ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ ගිණුම් කරන සමීකරණයට ගණදෙනු බලපාන්න කොහොමද කියලා. ඉතින් ඔයාට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුනොත් අපේ YouTube channel එක subscribe කරන්න. අපි බලමු දැන් කොහොමද මේ ගණදෙනු ගිණුම් කරන සමීකරණයට බලපාන්නේ කියලා. පළවෙනියටම ගණදෙනු බලපාන්නේ වත්කම් වැඩි වෙලා හිමිකම් වැඩි වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අයිතිකරු අමතර ප්‍රාග්ධනයේ දෙවොත් වත්කම් වැඩි වෙලා හිමිකම් වැඩි වෙනවා. දෙවෙනි එක වත්කම් වැඩි වෙලා වගකීම් වැඩි වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට බැංකු ණයක් ගත්තොත් වත්කම් වැඩි වෙලා වගකීම් වැඩි වෙනවා. තුන්වෙනි එක වත්කම වැඩි වෙලා වත්කම අඩු වෙන්න පුළුවන්. එතකොට ඒකට උදාහරණයක් විදිහට යන්ත්‍රයක් අත්පිට මුදලට ගත්තොත් එහෙම වෙනවා. හතරවෙනි එක හිමිකම වැඩි වෙලා හිමිකම අඩු වෙනවා. පස්වෙනි එක වගකීම් වැඩි වෙලා වගකීම් අඩු වෙනවා. හයවෙනි එක වත්කම් අඩු වෙලා හිමිකම අඩු වෙනවා. හත්වෙනි එක වත්කම් අඩු වෙලා වගකීම් අඩු වෙනවා. අටවෙනි එක සහ අන්තිම එක හිමිකම් වැඩි වෙලා වගකීම් අඩු වෙනවා. මීට අමතරව වගකීම් වැඩි වෙලා ඉතින් අපි ඉස්සරහට මේ ගැන වෙන වෙනම වීඩියෝස් කියන බලාපොරොත්තු වෙනවා.